ගුටන් ටාක් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේකත් වෙලා ඉන්නේ Learn German with සිංහල මගේ YouTube channel එකත් එක්ක. අද අපි කරන්න යන්නේ Lektion 21. Lektion 21 21 වෙනි පාඩම. 21 වෙනි පාඩම විදිහට කරන්නේ අපි 20 වෙනි පාඩම විදිහට කතා කරේ ඔෆිෂියල් සයිට් නේ. අද කරන්නේ ඉන්ඔෆිෂියල් සයිට්. සම්මත ක්‍රමයක් කරා අද කරන්නේ අසම්මත ක්‍රමය. ඒ කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන්නේ යාළුවන්ට සාමාන්‍යයෙන් කියන විදිය වෙලාව. එතකොට ලංකාවේ නම් අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන ක්‍රමය තමයි මේක. හැබැයි අර අපි පාවිච්චි කරන ක්‍රමයට වැඩිය මේ ජර්මන් අයගේ ක්‍රමය ටිකක් වෙනස්. අපි පාඩමට ගිහින් බලමුකෝ. ටිකක් අමාරුයි. Wie spät ist es? Wie spät ist es? වෙලාව කීයද? ඔෆිෂියල් සයිට් උනත් ඉන්ඔෆිෂියල් සයිට් උනත් වෙලාව අහන්නේ එකම විදියට තමයි. Wie spät ist es? Es ist 1. Es ist 1. ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් තේරෙනවනේ මෙතන වෙනස. මෙතන ඌව කියන වචනේ පාවිච්චි වෙලා නැහැ. ඌව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ ඉන්ඔෆිෂියල් සයිට් එකේදී. ඒ වගේම පෙරවරු පසරු කියද්දි 1ම තමයි. අර කලින් එකේ අපි පසරු කියනවා නම් ඩ්‍රයි සේන්නේ. එකට ඩ්‍රයි සේන්නේ කිව්වේ. මේකෙදි 1ම තමයි. Es ist 2. Es ist 2. වෙලාව 2යි. මෙතනදී ඔයාලට කරන්න පුළුවන් උදේ 2යි. ඒ කියන්නේ උදේ වරුව සහ පස්වරු වරුව අර ක්‍රියා විදියට කියනවා නම් morgen, abend, mitternacht ඒ වගේ දමලා කියන්න පුළුවන්. Es ist 6. වෙලාව 6යි. Es ist 6. Es ist 10. වෙලාව 10යි. Es ist 10. Es ist 12. වෙලාව 12යි. ඒ වගේම ඔයාලට රෑ 12 නම් es ist Mitternacht. මධ්‍යම රාත්‍රී. es ist Mitternacht කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. Es ist 5 nach 1. දැන් මේ කියන්නේ අපි අර විනාඩි ගණන් කියන්නේ 1.5යි. මේ විදිය කියන විදිය තමයි දැන් කියලා දෙන්නේ. 1.5 නම් es ist 5 nach 1. 5 nach 1. වෙලාව 1.5යි. Es ist 10 nach 1. Es ist 10 nach 1. වෙලාව 1.10යි. Es ist Viertel nach 1. Es ist Viertel nach 1. වෙලාව 1:15. මම මේ කියලා දෙනකොට ඒ කියන විදිය මාත් එක්ක ප්‍රොනවුන්ස් කරන්න. මම කියවට පස්සේ කියන්න. එතකොට ඔයාලට මේ වචන හුරු වෙනවා. Es ist Viertel nach 1. Viertel කියන්නේ අර එකයි කාල කියද්දි. එතකොට අර විනාඩි 15ක් ගියාට පස්සේ කාලය කියන්නේ. ඒ අදහස තමයි. Es ist 20 nach 1. Es ist 20 nach 1. වෙලාව 1:20යි. Es ist 20 vor 2. Es ist 20 vor 2. මෙතනදී ඔයාලට පේනවා ඇති nach for කියලා දෙකක් පාවිච්චි වෙලා තියෙනවා. nach කියන්නේ දැන් කලින් එකට ගියොත් es ist 20 nach 1 නේ. එතකොට බලන්න nach කියන්නේ අර එක පහු වෙලා විනාඩි 20යිනේ 1:20. හරිද? එතකොට බලන්න මේ වාක්‍යයේදී es ist 20 nach 1. nach වලට පස්සේ තියෙන 1. ඊළඟ එකේදී බලන්න es ist 20 vor 2. ඒ කියන්නේ මේ දෙකට 20යි. ඒ කියන්නේ තාම ඒ 20 ඇවිත් නැහැ. ඒ කියන්නේ එන්න තියෙනවා. දෙකට තව විනාඩි 20ක් තියෙනවා. එතකොට අපි for පහු වෙලා නම් 1:20 නම් nach. එතකොට අපි දාන්නේ අවසානයේට 1. 1:20 නේ 1. හැබැයි මෙතන අපි දෙකට 20යි කියලා නේ කියන්නේ. එතකොට මෙතන දාන්නේ 2. අර අපි පාවිච්චි කරන ක්‍රමෙම තමයි. Es ist 20 vor 2. Es ist Viertel vor 2. කියන්නේ වෙලාව දෙකට කාලය. විනාඩි 15 කියන තමයි Viertel පාවිච්චි කරන්නේ. Es ist Viertel vor 2. වෙලාව දෙකට කාලය. Es ist 10 vor 2. Es ist 10 vor 2. වෙලාව දෙකට 10යි. මම කියවට පස්සේ රිපීට් කරන්න අමතක කරන්න එපා. මම කියන එකම කියන්න. එතකොට මතක තියෙනවා. Es ist 5 vor 2. Es ist 5 vor 2. වෙලාව දෙකට 5යි. අපි දැන් ওই Viertel කියන එක අපි දැන් කිව්වේ es ist Viertel vor 2 Viertel nach 1 එහෙමනේ. ඔයාලට මේ Viertel කියන එක පාවිච්චි කරන්න පුළුවන් es ist Viertel 2. Es ist Viertel 2. Es ist 3 Viertel 2. Es ist 3 Viertel 2. අපිට දැන් එකමාර එහෙම කියද්දි එකමාරයිනේ අපි කියන්නේ es ist halb 2. 1:30 එකමාරයිනේ අපි කියන්නේ ඒක es ist halb 2. halb හරමාර කියන වචනයට වගේ තමයි halb කියලා පාවිච්චි වෙන්නේ. es ist halb 2. halb කියන්නේ භාගයක් කියන එකනේ. half එක හමාර. Es ist 5 vor halb 2. Es ist 5 vor halb 2. මේකට මට සිංහල අපි සිංහලෙන් එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මේ අර මම ඒක සිංහලෙන් දැම්මේ නැහැ. es ist 5 vor halb 2. es ist 5 vor halb 2. ඒ කියන්නේ halb 2 වෙන්න ඒ කියන්නේ 12ට තව විනාඩි 30ක් තියෙන්න තව විනාඩි 5ක් තියෙනවා. ඒ වගේ. ඒ කියන්නේ 2 වෙන්න 12 නෙමෙයි sorry. 2 වෙන්න විනාඩි 30ක් වෙන්න තව 5ක් තියෙනවා. ඒක තමයි කියන්නේ. Es ist 5 vor halb 2.
අපි එහෙම පාවිච්චි කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. Es ist 5 nach halb sei. ඒ කියන්නේ අර දෙක හමාර වෙන පැය භාගයක් තියෙන එකට ඒ කියන්නේ හමාර පහු වෙලා තව විනාඩි 5ක්. 1:35 කියන්නේ හමාර පහු වෙලා තව විනාඩි 5කුත් ගිහිල්ලා කියන එක. Es ist 5 nach halb sei. මේක අර මට එහෙම තේරුම් කරන්න තේරෙන්නේ නැහැ. මොකද මේ අපි විදියට වෙලාව පාවිච්චි කරන්නේ නැහැනේ. මම හිතනවා ඔයාලා මම කියන එක ක්ලියර් ඇති කියලා. Es ist kurz vor 5. එතකොට අපි මේක පාවිච්චි කරන්නේ ඔය තව පහට කියන්නේ පහ වෙන්න තව විනාඩි 2ක් 3ක් වගේ තියෙනවා කියන්නේ. කියන්නේ අර ෆෝන් වෙන්න තව විනාඩි 2 3ක් තියෙනවා. kurz කියන අර පොඩි වෙලාවක් තියෙනවා. Es ist kurz vor 5. පහ වෙන්න වෙලාව පහ වෙන්න තව විනාඩි 2 3ක් තියෙනවා. ඒ අදහස. Es ist gleich 5. ඒ තරකම තමයි. ඒ අදහස දෙන්නම තමයි. කියන්නේ තව පොඩි වෙලාවක් තියෙනවා කියන එකම තමයි. Es ist fast 5. Es ist fast 5. ඒත් අර අදහසම තමයි. කියන්න පුළුවන් එක එක විදි. Es ist kurz nach 5. Es ist kurz nach. අපි අර කිව්වේ දැන් පහ වෙන්න මෙච්චර පොඩි වෙලාවක් තියෙනවා කියලානේ මේ දැන් කියන්නේ. පහ පහු වෙලා පොඩි වෙලාවක් වෙනවා. පහ පහු වෙලා පොඩි වෙලාවක් වෙනවා. Es ist kurz nach 5. Es ist kurz vor halb 10. Es ist kurz vor halb 10. මෙතනදී kurz පාවිච්චි වෙලා තියෙන්නේ. දැන් අර halb 10 කියන්නේ 10 වෙන්න. කියන්නේ විනාඩි තව 30ක් තියෙනවා කියන එකනේ. එතකොට 10 වෙන්න තව විනාඩි 30ක් තියෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා. කියන්නේ 10 වෙන්න තව විනාඩි 30ක් වෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා. Es ist kurz vor halb 10. Es ist kurz nach halb 10. ඒ කියන්නේ අර 10ට 10 වෙන්න තව විනාඩි 30ක් වෙන්න ඒ කියන්නේ 30ට වැඩියෙන් පොඩි වෙලාවක් ගිහින්. ඒ කියන්නේ halb 10ම නැහැ. ඊට වැඩිය පොඩි වෙලාවක් ගිහිල්ලා. දැන් මේක සමරයිස් එකක් විදිහට ගත්ත තියෙන සමරි එකක් විදිහට ගත්ත තියෙන මේ පෙන්නලා තියෙන්නේ 12 ඉඳන් 4 විතර වෙනකන් අපි පාවිච්චි කරන 4 කියන්නේ 20නේ. එතකොට අපි පාවිච්චි කරන්නේ නාක්. නාක් කියන්නේ 12 දැන් මෙතනදී 3නේ. වෙලාව 3. එතකොට මේ ටිකේ අපි පාවිච්චි කරන්නේ මෙතන මේ කටුව මෙතෙන් දෙනවනේ. ඒ කියන්නේ 3 පහු වෙලා විනාඩි 5. විනාඩි 10යි. විනාඩි 15යි. ඒ කියන්නේ කාලය. විනාඩි 20යි. මේ ටික පාවිච්චි කරන්න අපි කරන්නේ නාක්. එතකොට කාලයට අපි වෙනමම නමක් දුන්න ෆියටල් නාක් කියලා. ඊට පස්සේ මෙතන 20 ඉඳන් පැය භාගය. ඒ කියන්නේ කාල භාගය. 3:00මාර. එතකොට ඒ කියන්නේ අපි 4 half. 4 half කියන්නේ අර පැය භාගයක් වෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා. පැය භාගයක් වෙන්න විනාඩි 5ක් තියෙනවා කියන්නේ එහෙම තමයි අපි 4 half. 4 half කියන එක පාවිච්චි කරන්නේ. එතකොට මෙතන 6 ගාවට ආවට පස්සේ es ist halb. ඒ කියන්නේ 4 වෙන්න අපිට කියන්න පුළුවන් නාක් දාලා කියන්නත් පුළුවන් පෝ දාලා කියන්නත් පුළුවන් නැත්නම් halb 10 කියන්නත් පුළුවන් එහෙම කියන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ මේකේ අනිත් ක්‍රමය. ඒ කියන්නේ halb එක පහු වෙලා විනාඩි 5ක් විතර 5ක් වෙනවා. ඒක කියන්නේ තමයි විනාඩි 5ක් එහෙම වෙනවා. ඒ ටික කියන්නේ මෙතන එන්න 5ක් තියෙනවා. මෙතන පහු වෙලා 5ක් තියෙනවා. ඊට පස්සේ මෙතන theater 4. theater 4 වලදී 3ට 4ට කාලයි. 4ට තව කාලක් තියෙනවා. 4 වෙන්න තව කාලක් තියෙනවා. කොට මෙතෙන්ට එනකොට අපි කියන්නේ 4. ඒ කියන්නේ 4ට තව විනාඩි 10ක් තියෙනවා. 4ට තව විනාඩි 5ක් තියෙනවා. ඒ විදිහට 4. තව විනාඩි 5ක් තියෙනවා. තව විනාඩි 10ක් තියෙනවා. ඒ විදිහට තමයි එතන 4 එන්නේ. මේ විදිහට තමයි අර අපි ජර්මන් වලදී තින් වචන පාවිච්චි කරන්නේ වෙලාව කියද්දි අසම්මත ක්‍රමයට. සම්මත ක්‍රමේ ලේසි කියලා හිතනවා. ඉතින් හරි වුණාට අපි ජර්මන් ඉගෙන ගන්නවා නම් එයාලා කතා බහ කරන විදිහ අපි දැනගන්න ඕනේ. නිසා මේ ටික ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ. ඔයාලා එදිනෙදා වෙලාව කියද්දි පාවිච්චි කරන්න. එතකොට මතක තියෙනවා. ටිකක් අමාරුයි මුලදී අමාරුයි. අර පාවිච්චි කරනකොට ඒක ලේසි වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමින් හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. vielen Dank. Tschüss. Auf Wiedersehen. subscribe කරන්න, කමෙන්ට් කරන්න ඔයාලා මේක බලන වෙලාව ජර්මන් වලින් මේ මගේ වීඩියෝ එක බලන වෙලාව කමෙන්ට් කරගෙන යන්න. Auf Wiedersehen.